අයිබෝවන් අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රසට උකුවට කඩල කරි එකක් හදාගන්න විදිය. මේක හරීම රසයි වගේම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මම කොහොමද මේක හදාගත්තේ කියලා. මම මෙතන තම්බල ගනිපු කඩල ග්‍රෑම් 300ක් විතර තියෙනවා. මම සාමාන්‍යයෙන් කඩල පෙඟෙන්න දාදී බේකින් සෝඩා තේ හැඳි භාගයක් එකතු කරලා තමයි පෙඟෙන්න තියන්නේ. ඊට පස්සේ හොඳට හොදලා අරගෙන තමයි කඩල තම්බන්නේ. එතකොට හොඳට මෘදුවට කඩල තැම්බෙනවා. මම දැන් ග්‍රයින්ඩර් කප් එක අරගෙන ඒකට මෙන්න මේ වගේ සුදු ලුණු බික් 6ක් එකතු කර ගන්නවා. මේකට සුදු ලුණු ටිකක් වැඩියෙන් ගන්න ඕනේ. එතකොට හරිම රසයි. මේ වගේ ඊනියට කපා ගනිපු ඉඟුරු පියලි 4ක් මම එකතු කර ගන්නවා. අමු මිරිස් කරල් 2ක් එකතු කර ගන්නවා. අර අපි තම්බලා ගනිපු කඩල වලින් පුරවලා මේස හැඳි 3ක් මම එකතු කර ගන්නවා. පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. ඉතින් මේස හැඳි 3ක් 4ක් වුණාට ගන්න කඩල ප්‍රමාණය අනුව ඉතින් ඒක පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. මේකට වතුර ටිකක් දාලා ග්‍රයින්ඩ් කරගත්තා නම් ගොඩාක් හොඳ පේස්ට් එකක් එනවා. මගෙත් මේක හොඳට බ්ලෙන්ඩ් වුණා. පේනවනේ මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වෙන්න ග්‍රයින්ඩ් කරගන්න. දැන් මම මේක භාජනයකට දාගන්නවා. ඒකටම මම පොල් කිරි කප් එකහමාරක් එකතු කරගන්නවා. උකු පොල් කිරි ග්‍රයින්ඩර් ජායකටම දාලා හොදලා තමයි දාගන්නේ. ඒකේ තියෙන ටිකත් මේකට එකතු වෙන්න ඕන හින්දා දැන් මේක හොඳට කලවම් කරගන්න. ඔයාලට එකපාරම පොල් කිරි එකතු කරලම මේක ග්‍රයින්ඩ් කරගන්නත් පුළුවන්. දැන් මම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාම ඒකට අබ තේ හැඳි 1ක් එකතු කරගන්නවා. කරපිංච අයිති 2ක විතර කරපිංච එකතු කරගන්නවා. සාමාන්‍ය ප්‍රමාණය බීලුණු ගෙඩියක් කපලා ගත්තම බීලුණු කප් භාගයක් විතර මම එකතු කරගන්නවා. පොඩි තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. තක්කාලි ගෙඩිය ගොඩාක් හීනියට කපලා ගන්න. ඒ වගේම හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් නම් ගොඩක් හොඳයි. එතකොට අර මේකේ තක්කාලි ටික තැම්බෙනකොට මේක අර පේස්ට් එකක් වගේ වෙනවා. හොඳට තැම්බුණාම නැත්තම් සමහර තක්කාලි තියෙනවා වැඩි තැම්බෙන්නේ නැහැ ඉක්මනට. මේක විනාඩි 2-3ක් හොඳට තෙම්පරාදු වෙන්න අරින්න. මෙන්න මේ ගානට වගේ තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයයි, කොත්තමල්ලි කුඩු තේ හැඳි 1යි, දුරු කුඩු තේ හැඳි 1යි, මිරිස් කුඩු තේ හැඳි 1යි දාලා මේ ටිකත් හොඳට කලවම් කරගන්නවා. මේ 3-5 ටිකත් හොඳට තෙම්පරාදු වෙන්න අරින්න. විනාඩියක් 2ක් විතර මේ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට අර අපි තම්බ ගනිපු කඩල ටික එකතු කරගන්නවා. කඩල ටිකත් හොඳට කලවම් කරලා මේක විනාඩි 5ක් විතර ලිප උඩ තියන්න අරින්න. කඩල ටිකට හොඳට මේ 3-5 වදිනකම් මේ විනාඩි 5ක් විතර හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට අර අපි හදාගනිපු කිරි මිශ්‍රණය එකතු කරගන්නවා. කඩල පොල් කිරි දාලා හදාගනිපු කිරි මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මේක තව විනාඩි 5ක් විතර උයා ගන්න. පොල් කිරි ටික හොඳට නටනකම් ලුණු මදි නම් ලුණු බලලා ලුණු එකතු කරගන්න. මේ තියෙන්නේ අපි හදාගනිපු කඩල කරි එක. මේක හරිම උකුයි වගේම හරිම රසයි. මේකට 3-5 කුඩු එකතු කරගන්නවට වඩා දුරු කුඩුයි කොත්තමල්ලි කුඩුයි වෙනම එකතු කරගත්තාම හරිම රසක් එන්නේ. මොකද අපි 3-5 කුඩු වලට තවත් දේවල් ගොඩාක් එකතු කරගන්නවානේ හදද්දි. ඊට වඩා මේ විදියට හදාගන්නුවාම හරිම රසයි මේක. ඉතින් ඔයාලත් මේ විදියට එකපාරක් හරි කඩල කරි එකක් හදලා බලන්නකෝ. මේක කොච්චර රසයිද කියලා. ගොඩක් වෙලාවට ඉතින් කඩල තම්බලනේ කන්නේ අපි. කඩල තම්බලා ගොඩ වෙලාවට ඉතුරුනහම මම නම් කරන්නේ දවල්ට උයන එක ඒ කඩල ටික. ඉතින් මේක හරීම රසයි. එහෙම හදාගෙන බලන්නකෝ ඔයාලා මේ කඩල එක කොච්චර රසද කියලා. ඉතින් අදත් මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහිල්ලා ඉන්නම් ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් රෙසිපියක් සමගින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.